නාන්න යන්නද අපි ආයිලානේ සඳුන් මේක සඳුන් ස්කෝල මේ තමයි ස්කෝල පිට්ටනිය. ඉතින් අපි කොහොම හරි අහලා දැනගමු. අපි කොහොම හරි අහලා දැනගමු ස්කෝලයක් කොහමද මේ වගේ කැලේකට පිට්ටනියක් ඇයි මේ කැලේකට. දැන් ඇවිල්ලා කිලෝමීටර් 15ක් විතර ඇතුලේ කැලේ ඇතුලේ පිටට කොහොමද මේ ඇතුලේ කියලා අපි ඉස්සරහට අහලා දැනගමු. ඊට කලින් දැන් අපි නාගෙන ඉන්නවා. ලොකු වතුර පාරක් තියෙනවා. අපි දැන් මම හිතන්නේ කිලෝමීටර් 2ක් 3ක් පයින් ආවා. පස්සෙන් ඔතනින් පයින් ඉපයක්. හදන්න දුවා. ගොරකම උලා කැලෑ ගොරකම. අපි රෙඩ් බානාගම පතන ඇල්ලට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලා දැක්ක රෙඩ් බානාගමට එන්න කොච්චර අමාරුද කියලා. ඒ වගේමයි පතන ඇල්ලටත් එන්න ටිකක් අමාරුයි. කිලෝමීටර් 2ක් විතර කැලේ ඇතුළට එන්න ඕන. හැබැයි මේ දකින්න දර්ශනයෙන් ඒ විඩාව එක මොහොතකින් නැත්තටම නැති වෙලා යනවා. ඉතින් ඒ නිසායි අපි ඔයාලටත් මතක් කරන්න ඔයා එන්න ඕනේ. ඉතින් මං හිතන්නේ අඩි ගණනාවක් උසයි. මේ හවස් යාමේ අපි නාන තමයි සූදානම් වෙන්නේ. ඒ නිසායි තව අසිරිමත්යන් බොහොමයක් තියෙනවා, කතා කරන්න බොහොමයක් දේවල් තියෙනවා. ඒ නිසායි අපි ඔබට මතක් කරන්නේ දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක කියලා. රෙඩ් බානාගම පතනල්ල